වැසි වැටෙන රාත්‍රියක කඳුකරේ පිහිටි පැරණි මන්දිරයක් දෙසට කා එකක් මන්දගාමීව ගමන් කරමින් තිබුණා. එහි සිටියේ සචින් සහ ඔහුගේ බිරිඳ නදිකා හා ඔහුගේ පුංචි දුව අමායා. නගරයේ කලබලයෙන් ඈත් වෙලා සති කිහිපයක් නිදහසේ ගත කරන්න ඔවුන් තීරණය කරලා තිබුණා. ඒක නිසාම ලස්සන මන්දිරයක් ඔහු මිලට රැගෙන තිබුණා. ඒත් සචින් දැනගෙන හිටියේ නැහැ මේ මන්දිරයේ බොහෝ භයානක දෙයක් සැඟවී තිබෙන බව. වැසි වැටෙන රාත්‍රියක කඳුකරේ පිහිටි පැරණි මන්දිරයක් දෙසට කා එකක් මන්දගාමීව ගමන් කරමින් තිබුණා. එහි සිටියේ සචින් සහ ඔහුගේ බිරිඳ නදිකා හා ඔහුගේ පුංචි දුව අමායා. නගරයේ කලබලයෙන් ඈත් වෙලා සති කිහිපයක් නිදහසේ ගත කරන්න ඔවුන් තීරණය කරලා තිබුණා. ඒක නිසාම ලස්සන මන්දිරයක් ඔහු මිලට රැගෙන තිබුණා. ඒත් සචින් දැනගෙන හිටියේ නැහැ මේ මන්දිරයේ බොහෝ භයානක දෙයක් සැඟවී තිබෙන බව.